වෙනදා වගේම ඔයාලා හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ සිලොන් ටෙක් ටීවී YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Google Map ගැන. ඉතින් ඔයාලා දන්නවා Google Map කියන්නේ අපිට ලොකේෂන් එකක් හොයාගන්න අපි ඉන්න තැන වෙන කෙනෙක්ට ෂෙයා කරලා අපේ ලොකේෂන් එක පෙන්වන්න මේ දේවල් වලට විතරක් පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මේ Google Map පාවිච්චි කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපේ බිස්නස් වලට සපෝට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරන Uber ඒ වගේම Pickme වගේ apps වලටත් මේ Google Map එක පාවිච්චි කරනවා. මේ Google Map එකේ API එක පාවිච්චි කරනවා නම් අපිට Google Cloud Console එකෙන් Google Map API එකක් අපේ credit card details add කරලා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා මම අද ඔයාලට ඒකට solution එකක් ගෙනාවා. මේ website වලින් API එක අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ system එකට දාලා try කරලා බලන්න. මේක Google Map වගේම පාවිච්චි කරන්න පුළුවන් map එකක්. ඉතින් මේ මැප් එකට අදාළ API එක කියන්නේ අපි එයාලගේ access ගන්න ඕන. ඒ කියන්නේ අවසරයක් ඇතුව එයාලගේ සර්විස් එකක් ගන්නවා නම් එයාලගේ මැප් එක අපි අපේ සිස්ටම් එකට දාගන්නවා නම් ඒකට අවශ්‍ය කරන API key එකක් තියෙනවා. ඉතින් මේ API key එක පාවිච්චි කරලා තමයි අපි අපේ සිස්ටම් එකට එයාලගේ සර්වර් එකයි අපේ සිස්ටම් එකයි සම්බන්ධ කරගන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන මේ API key කියන්නේ Google Map එක ගත්තොත් මම කලින් කිව්වා වගේම අපේ credit card details set කරලා billing account එකක් හදාගෙන තමයි අපි Google Map API එකක් ගන්නවා. එතකොට මේක මාස 3ක් තමයි valid වෙන්නේ. ඊට පස්සේ expire වෙනවා. ඉතින් ඒ නිසා මම අද ඔයාලට ගෙනාවේ Google Map API වගේම අපිට අපේ system වලට දාලා වැඩක් ගන්න පුළුවන් website එකක් ගැන. ඉතින් අපි අද බලමු මොනවද මේ website දෙක කොහොමද අපි මේ website දෙකෙන් වැඩක් ගන්න. ඒ කියන්නේ අපි මේ API key ටික හදාගන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එකේදී. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හොඳයි මම අද මුලින්ම කතා කරන්න යන වෙබ්සයිට් එක තමයි locationIQ.com කියන්නේ. අපි එහෙනම් Google search bar එකේ locationIQ.com කියලා search කරලා වෙබ්සයිට් එකට යමු. එතකොට මෙන්න මේ විදිහට තමයි locationIQ කියලා ඔයාට බලාගන්න පුළුවන්. locationIQ.com කියලා වෙබ්සයිට් එක තියෙනවා. මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මෙතන මේ ලින්ක් එක උඩ right click කරලා new tab එකක් open කරගෙන වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට මුලින්ම තියෙන්නේ අපේ account එකක් හදාගන්න. ඒකට මෙතන sign up කියලා බටන් එකක් තියෙනවා. මේ click කරලා අපිට පුළුවන් sign up වෙන්න. ඉතින් ඔයා already account එකක් හදාගෙන තියෙනවා නම් ඔයාලට පුළුවන් login button එක click කළා වගේ account එකට log වෙන්න. අපි බලමු දැන් account එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මෙතනදී Google sign up button එක තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ Google account එක මෙතනට link කරන්න. ඒ කියන්නේ ඔයා already Google sign up වෙලා ඉන්නවා නම් ඔයාගේ Chrome browser එකේ ඔයාලට පුළුවන් ඒ account එක පාවිච්චි කරලා කෙලින්ම මේකට log වෙන්න. Google account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ email එක නම ඒ වගේම use case එක මෙතනට දීලා sign up වෙන්න. අපි එහෙනම් දැන් account එකක් හදාගමු. මම මේකට පාවිච්චි කරන Gmail එක. මේ Gmail එක මම මෙතනට පාවිච්චි කරනවා account එකක් හදාගන්න. මෙතනදී කියනවා we could verify this email please use work personal address. ඒ කියන්නේ මේ Gmail අපිට මේකෙදි පාවිච්චි කරන්න බෑ කියලා තමයි කියන්නේ. මෙතෙන් පෙන්න sign up successful කියලා අපේ email එකට දැන් ඇවිල්ලා තියෙනවා verification mail එක. බලමු එකත් verification link එක අරගෙන browser එක run කරලා ඊට පස්සේ මෙතන map කියන එක අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් Google Map එකනේ පාවිච්චි කරන්න හදන්නේ. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී get start දෙන්න පුළුවන්. ඔයාගේ company name එකක් දීලා ඔයාලට මේ දේවල් දෙන්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතනදී skip කියන එක click කරලා ඉස්සරහට යන්න. හරි මේ විදිහට තමයි අපේ dashboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලට පේනවා ඇති request response JSON response කියලා තියෙනවා. මෙතනදී request කියන tab එකට ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන URL එක තියෙනවා. ඒ කියන්නේ අපේ system එකට add කරන්න ඕනේ URL එක. මෙතනදී ඔයාගේ request එක බලා ගන්න පුළුවන් your API access කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන your API access token කියන තැනට අපේ token එක තමයි add කරන්න ඕනේ. එතකොට මේ token එක කොහෙද තියෙන්නේ?
ඒ ටෝකන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන වම් අත පැත්තේ තියෙනවා access token කියලා. මෙන්න මේ ටැබ් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට show token ගියාම මෙන්න මේ විදිහට අපේ ටෝකන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ view කියලා තියෙන දකුණු අත පැත්තේ බටන් එකක්. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට access token එක, label එක, authorized HTTP එක, ඒ වගේම IP address එක අප්ඩේට් කරලා තියෙන ජූලි 12 කියලා තියෙනවා. ඒ වගේම මේ access token එක මේ විදිහට revoke කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ access token එක revoke කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා create access token කියලා. අපිට අලුතෙන් token එකක් හදා ගන්න පුළුවන්. මේකට මේ විදිහට දීලා authorized HTTP reference කියලා තියෙනවා. ඒතර මෙතනට ඔයාගේ වෙබ්සයිට් එකේ URL එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනට ඔයාගේ IP එක දෙන්න පුළුවන්. පස්සේ මේ create button එක ක්ලික් කරලා මේ විදිහට අලුතෙන් access token එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට access token එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ revoke කියන එක ක්ලික් කරලා ඔයාට ආපහු මේ access token එක අවශ්‍ය නැත්නම් ඔයාට පුළුවන් මේක අයින් කරලා ආයි අලුත් account එකක් හදා ගන්න. ඉතින් මේ විදිහට ඔයාට update ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ details ටික update කරන්න. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් මේ logs කියන එකට ගියාට පස්සේ අපිට අපේ IP ඒවා ඊට පස්සේ HTTP මේ හැම detail එකම මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. analyze වලට ගියාම අපේ API කොච්චර පාවිච්චි කරලා තියෙනවද ඒ විස්තර ටික මෙතන analyze එකේ අපිට බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ location IQ කියන වෙබ්සයිට් එකේ access token එකක්. අපි API එකක් කොහොමද ගන්නෙ කියන එක ගැන. ඒක access token එකක් විතරයි මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා මම ගන්නවා නම් access token මට account එක upgrade කරගන්න වෙනවා. ඉතින් අපිට එක access token එකක් ඇති account එක limit වුණොත් වඩා පුළුවන් ආපහු account එකක් හදාගෙන වෙන Gmail එකක් පාවිච්චි කරන්න. හොඳයි අපි දැන් බලමු මේ access token එක location IQ එකට add කරලා ඔයාලට පේනවා ඇති location IQ එක 100%ක්ම වැඩ කරනවා. බලාගන්න පුළුවන් මෙතනදී location IQ එක active කියලා වෙනවා. ඒ වගේම location IQ G code එකේ මට මෙන්න මේ විදිහට location එක දැම්මම බලාගන්න පුළුවන් location එකේ විස්තර. එතකොට මෙතනදී දැන් අපි මේක අයින් කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට කියනවා authorized please configure your access token via credential wall pop-up කියලා. ඒ කියන්නේ මෙතනදී 400 කරගෙන මගේ access key එකක් මං දීලා නැති නිසා මෙතන location IQ AP access key එකක් දීලා නැහැ. ඒ නිසා තමයි මේ විදිහට එන්නේ. දැන් ඊළඟට කරන්න ඕනේ මං ආපහු ඔයාලට පෙන්නන්න access key එක මෙතනට add කරලා access key එක mounted into window කියලා තියෙනවා. කියන්නේ අපේ access key එක දැන් active කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඇවිල්ලා මම ආපහු මේක fetch කරන්නම්. එතකොට බලාගන්න පුළුවන් අපේ candy වලට අදාළ details ටික ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොළඹ වලට ගිහිල්ලා කොළඹ වලත් මෙන්න මේ විදිහට details ටික load වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ API key එක පාවිච්චි කරලා ඔයාට ඔයාගේ system එකට මේක add කරගෙන මේක පාවිච්චි කරලා බලන්න. Google Map වෙනුවට මේක හොඳ solution එකක් කියලා හිතනවා. මොකද ඔයාට ලේසියෙන්ම මේ website එකේ account එකක් හදාගෙන ඔයාට පුළුවන් මේක use කරලා බලන්න. හොඳයි අපි එහෙනම් දැන් යමු දෙවෙනි website එකට. දැන් අපි අද කතා කරන්න යන දෙවෙනි වෙබ්සයිට් එක තමයි Mapstyler කියන්නේ. මේ mapstyler.com කියන වෙබ්සයිට් එක වල බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට යටම තියෙනවා mapstyler.com කියලා maps for developer කියලා. මෙන්න මේක right click කරලා open new tab ගිහලා අපි වෙබ්සයිට් එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා create free account කියලා. මෙතනදී account එකක් අපි හදා ගන්න ඕනේ මුලින්ම. ඒ නිසා create free account කියලා මේක click කරලා account එකක් හදා ගන්න යමු. හරි. මම මේක එකපාරක් refresh කරනවා. මොකද මගේ දැන් location IQ එකේ API එක තිබ්බ නිසා මම මේක refresh කරලා ආපහු මෙතනට ඇවිල්ලා මෙතනදී අහනවා account එක හදාගන්නේ email එක පාවිච්චි කරලා එහෙම නැත්නම් Google account එකෙන් කෙලින්ම sign up වෙනවද කියලා. ඉතින් මෙතනදී මම මේක sign in with email දෙනවා. මගේ මේ account එකේ my Chrome browser එකේ email එකක් නැති නිසා. මෙතනට දැන් මම email එකක් දෙනවා. මගේ email එක මේ විදිහට දීලා මම next button එක click කරනවා. ඊට පස්සේ මෙතන first name last name අහනවා. මම මේක මේ විදිහට දීලා password එකක් දෙනවා. password එක
ඔයාලට පුළුවන් strong password එකක් දෙන්න. ඊට පස්සේ මේ save button එක click කරන්න. හරි ඊමේල් එකට වෙරිෆිකේෂන් ලින්ක් එකක් එවලා තියෙනවා කියලා කියනවා. අපි බලමු ඊමේල් එකට ගිහිල්ලා වෙරිෆිකේෂන් ලින්ක් එකක් තියෙනවා. මේ වෙරිෆිකේෂන් ලින්ක් එක copy කරලා මේ විදිහට verify කරගන්න. ඊට පස්සේ your email has been verified continue. ඊට පස්සේ ආයි තියෙන්නේ account එකට log වෙන්න. මේ විදිහට ආයි account එක මුලට එනවා. මුලට ඇවිල්ලා login කියන එකට ගිහිල්ලා password එක දෙන්න. account එක හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ අපේ map title cloud dashboard එක තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ map title dashboard එකේ ඔයාලට බලන්න පුළුවන් tiles data API key analyze ඒ වගේම account කියලා තියෙනවා. මෙතනදී අපිට ඕන වෙන්නේ API key එකක්. ඉතින් මේ වෙනකොට අපිට API key එකක් දීලා තියෙනවා. මෙතන මේ replace කියන එක ක්ලික් කරලා මේක අයින් කරගන්නවා. හරි. මේ තියෙන අලුත් API key එක ඔයාලට කැමති නම් API key එක අලුතෙන් හදාගන්න පුළුවන්. මෙතන new key කියන එකට ගිහිල්ලා name එක description එක ඒ වගේම ඔයාලට මෙතනදී user agent කෙනෙක් add කරගන්න පුළුවන්. ඒ වගේම website එක වගේ domain එක මෙතනට add කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පුළුවන් account එකක් හදාගන්න අලුතින්. මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක default එන key එක තමයි මේ තියෙන්නේ. අපි අලුතෙන් account එකක් හදාගත්තට පස්සේ අපි අලුතෙන් API key එකක් හදාගත්තට පස්සේ මෙතන අපිට අපේ API key එක edit කරන්න ඒ වගේ මෙතනින් delete කරන්න පුළුවන්. හොඳයි. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් data කියන එකට ගිහිල්ලා ඔයාලට database එකක් add කරගන්න පුළුවන්. new data set කියන එකට ගිහිල්ලා ඔයාලට database එකක් add කරන්න පුළුවන් cloud එකකින්. tiles වලට ගියාට පස්සේ මෙතන map එකේ template ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ template එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට වගේ system එකට. ඉතින් මෙතන maps කියන එකට ගියාට පස්සේ maps වල ඔයාලට මෙතනදී map තියෙන බලා ගන්න ගොඩක්. ඒ වගේම මෙතන new map කියන එකට ගියාට පස්සේ ඔයාලට map එකක් මේ විදිහට customize කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා simple navigation ඒ වගේම others මේ විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ map එක. dark theme එකක් තියෙනවා මේ විදිහට. හොඳයි අපි එහෙනම් දැන් බලමු අපි හදපු මේ API key එක වැඩ කරනවද කියලා. හරි API key එක වැඩ කරනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. API key එක ටෙස්ට් කරාම okay කියලා තියෙනවා. key is valid කියලා තියෙනවා. මේ විදිහට කියලා පාවිච්චි කරලා API දෙකම වැඩ කරනවා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට පුළුවන් Google Map වෙනුවට මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. මේ වෙබ්සයිට් වලින් API key අරගෙන ඔයාලගේ සිස්ටම් වලට දාලා බලන්න මේවෙන් වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන්. අපිත් එක්ක එකතු වුණොත් ඒකට මේ වීඩියෝට පහළින් තියෙන රතු පාට subscribe button එකක් ක්ලික් කරලා එකතු වෙන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ මොබයිල් එකට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරගෙන ගියොත් වීඩියෝ කරන වීඩියෝ like එකක් දාගෙන යන්න වගේම උදාන යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයාලගේ අදහස් වලට පුළුවන් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තමයි අපේ Telegram group එකට join වුනේ නැත්නම් ඔයාලා පුළුවන් පහල තියෙන Telegram group එකේ link එක ඔයාලට පුළුවන් අපේ Telegram group එකට join වෙන්න. ඉතින් අතර ගිහින් එනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.